සුමන පාලේ එන්න කලින් අඹටි කඩාගෙන ගියා නම් හරි. අඩෝ මේව කරන්න ගිහිල්ලා මාට්ටු වෙයිද බං? මොකද කියන්නේ හිච්ච උඹ? කරමුද බං වැඩේ? මාට්ටු වෙයිද කියලා මටත් බයයි මයිකලයා. ඒත් කමන්නේ. මේ කඩිය හැමදාම කරන වැඩක් නෙමේක. අපි තුන්දෙනා අද කරලා බලමු. ගානක් සෙට් වුණොත් ටික කාලෙකින්ම හොඳ කම්පියුටර් එකකුත් කියන්න පුළුවන් නේ. හරි කියවිල්ලක් වැඩක් නෑ බං. වැඩේ කරමු. උඹලා මලු ටිකක් ගෙනාවේ නැද්ද? මම කලින් කෝල්ලේ ගැව්වනේ. ඒ වෙලාවේ මලු ටික ගෙනාවේ නැද්ද බං? මූ යකෝ. උඹ කිව්වේ බඩගින්නට කන්න මොන හරි ගේන්න කියලානේ. අර බනිස් ටිකක් නම් ගෙනාවා. එහෙනම් මලු ඕනෙත් නෑ. එහෙනම් අපි බනිස් ටික කාලා එමු මුලින්ම. අයියෝ පෙරේත කඩියා. එහෙනම් ඉක්මනට කාලේ එමු. මේ වැඩේ ඉක්මනට කරගන්න ඕන. සුමන පාලයට අහුනොත් නම් ඉවරයි. අඩෝ මේක නම් මාරහයි හිටියා. මයිකලයා අඩෝ උඹලට ස්තුතියි හොඳේ. උඹලා කාලානේ එන්නේ නැත්තේ. මම මේක තනියම කන්නම් හොඳේ. යකෝ අපි එහෙනම් ප්ලෑන් එකක් ගහමු. මම ඔත්තු බලන්නම්. කඩියයි මයිකලයයි ගිහිල්ලා අඹ ටික කඩලා මළු වලට දාගෙන එන්න. මම මේ හරිය ඉඳන් ඔත්තු බලන්නම් සුමන පාලයා එනවද කියලා. සුමන පාල මාමා ඉන්නේ නැත්තම් අපිට වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් නේ. නැත්තම් මම ඔත්තු බලලා කෝල් එකක් දෙන්න. ෆෝන් එකක් තියෙනවනේ උඹලා ගාව. මම දැන් කඩලා බිමට දාන්නම්. උඹ ඊ ටික ඔය මළු වලට දාගනි. හරි බං කඩියා. එහෙම කරමු. ඊ බෑගේ ඊට මදින ලයින් එකක් එන්නේ බං. දැන් ඇති වගේ. අඹ කිරි 30ක් විතර තියෙනවා වගේ. අපි මේ ටික අරගෙන යමු. පිස්සුද බං උඹට? තාම මේ විනාඩි 10ක්වත් නැහැනේ. අපි මේ අඹ ටික කඩාගමු. උඹ තව බෑග් එකක් අරන් වරින්. සුමන පාල මාමා හරි ආවොත් නම් ඉවරයි ඒ උනාට කඩියා. උඹ බය වෙන්න එපා. මේවා මම පුරුදු වෙන්න කරන වැඩේ. අනිත් අඹ ගාට යන්. ඒකේ තියෙනවා වගේ හොඳ අඹ ගෙඩි. අඹ ගහේ ඉදිම මේ හිටියත් කෝල් ගන්නවනේ. කට් කරලා දාන්න ඕන. මේ කඩියා උඹට කෝල් එකක් එනවද? හිච්චේද දන්නේ අරන් බලපන්. ඔය මේ සුමන පාල මාමා හැම වෙනවද කියලා කියන්න වෙන්නේ නැති. නෑ බං කෝල් එන්නේ. මේ මෙසේජ් එකක් ඇවිල්ලා ඒක මම අයින් කරා. මේ ඉන්නේ හොරු ටික. අර දැන් උඹලගේ අර යාළුවා තම්බුණා. මම ඒත් බැලුවා ඌ මොකද අපේ ගෙවල් පැත්තේ. අඩියා උඹට සුමන පාල මාමගේ හඬක් ගැහුණද? පිස්සුද බං උඹට? සුමන පාල මාමා කොහෙද මේ වෙලාවේ මෙතනම ඉන්නේ? එහෙමනම් අපිට හිච්චේ රෝලයක් ගහනවනේ. එහෙනම් මම මේ අඹ ටිකත් අහුල ගන්න. අම්බ අහුලන්න? තුපි? මයිකලයා දැන් නම් සුමන පාල මාමාගේ හඬ ඇහෙනවා. දුවපන්. ඔහොම නැවතියන්. නමුත් ඉන්න බැරි නම් මගේ අම්බ ටික හරි තියලා බලයල්ලා. තොපිට මම අටෝ අඹේකින් ඔලුවට වැදුන කඩියා. අටෝ ඉතියා මට සුමන පාල මාමා අඹේකින් ගැහුවනේ බං. බලපන්කෝ. දැන් කොහොමද බං අපි සුමන පාල මාමගෙන් බේරෙන්නේ? අපේ ගෙවල් වලට එයිද? අඩෝ ඉතියා උච්චර හිතන්න එපා බං. සුමන පාල මාමා එහෙම ගෙවල් වලට එන්නේ නැහැ. එහෙනම් උඹලා දෙන්නත් වරෙන් අපේ ගෙදර යන්න. මයිකලයා කඩියා උඹලා දෙන්නත් යම අපේ ගෙදර යන්න. එහෙම කමක් නැද්ද හිටියා? කමක් නෑ බං මයිකලයා. හිටියා කියනවනේ. අපි යන්. සිරිමානන්ද උයන් හොඳ කෑමක් තියෙනවනේ. අපේ ගෙදරට කෝල් එකක් ගනින්කෝ කඩියා. මගේ ළඟ නෑ බං ෆෝන් එක. මං තොපිට කෝල් ගත්ත නේද මේ අර අඹවත් ඉද්දි. සුමන පාල මාමා එනවා කියලා කියන්න. තොපි මොකද කරේ? අඩේ සිරාවට මේ කඩියා කිව්වනේ කෝල් ආවේ නෑ මැසේජ් එකක් ආවා කියලා. අඩෝ මම ඉතර හිතුවේ නෑ බං. මං හිතුවේ ඔහෙලා නිකන් ගන්නමයි කියලා. කඩියා තොට මම ඒ ගහන්න එපා හිටියා. ඒ ගහන්න එපා බං. අයියෝ උඹලට හොදක් කරන්නනේ බං ආවේ. ගහන්න එපා බං. ඒ මයිකලයා අනේ ගහන්න එපා බං. අයියෝ අම්මේ ඉන්නද? සිරිමානන්ද? ඔය ඇවිල්ලා තියෙන්නේ.
මේ කඩිය පුතයි මයිකල් පුතයි ඉතල්ලු තියෙන්නේ. ඔව් නන්දේ. කන්න දෙයක් එහෙම නැද්ද? අයියෝ, කෑම තියෙනවා කඩිය පුතා. දැන් පුතාලා ඔක්කොම පාඩම් කරන්න දාවේ. හිච්චි මයිකල් පුතා ගෙදර ගියා කියලා තමයි අපිට තාමත් තිබ්බේ. ඊළඟ දවස් මාවනේ හිටියේ. ඒ දවස්වල මෙන්න පාඩම් කරන්න. අනේ ඔව් නන්දේ. දැන් අපි මේ පාඩම් කරන්න කියලා ආවේ. කියන්නේ පො මයිකල්යා. දැන් අපි පාඩම් කරනවද? උඹ ඉඳපන් කොහිච්චි. උඹ පැත්ත හදනකම්. එහෙනම් පුතාලා කාමරේට යන්න. ඒ කඩියා උඹට ෂුවර්ද බං සුමන පාල මාමා අපේ ගෙදර එන එකක් නෑ කියලා? නෑ බං මම මීට කලිනුත් දෙපාරක්ම අහුවෙලා තියෙනවා. එහෙනම් අවුලක් නෑනේ. ඉති අපිත් ඔය මොකක් හරි වැඩක් කරගෙන ඉමු ගෙදර. පුතාලා මේ හිටි මට මේ කියන්න දෙයක් තියෙනවා පොඩ්ඩක් කරන්. ඒ මොකද තාත්තේ? මම මේ අවසානයේදී හිටිට කම්පියුටරයක් අරන් දෙන්න. හැබැයි පාසල් රජ කටයුතු වලට ගොඩක් පාවිච්චි කරන්න. අඩේ සිරාවට? ඔව් මාසේ අවසානයේදී අරන් දෙන්න පඩි හම්බුණා. ඒ තාත්තා මොකද කිව්වේ බං? තාත්තා කිව්වා දවසට රෝස් පාන් යාල් දෙන්නම් කියලා යාළුවොත් ටික කන්න. ඒ තාත්තා කිව්වනේ බං මට කම්පියුටරයක් අරන් දෙන්නම් කියලා මාසේ අවසානයේදී. දැන් අපිට අඹ කඩන්න යන්න ඕනේ නෑ. අපේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවානේ. අඩේ සුපිරිනේ බං. එහෙනම් ඉතින් අපිටත් හොඳයි තමයි. අපිටත් අරන් දුන්නේ ඒවා අලුත් ඒවා නෙවෙයිනේ. උඹට අරන් එන්නේ අලුත් එකක් නේ. ඒ වුණාට බං මං ගෙදරට කිව්වේ උඹලා කිව්වල වලටත් අලුත්ම කම්පියුටර් දෙයක් අරන් දීලා ඒ ගේම් ගහන්නේ මම මයිකල්ලා ගෙදරට ගියේ කියලා. අඩේ සිරාවටම උඹ නම් පට්ටම කපටියෙක් තමයි. සුරවීර අයියේ සිරිමානංගී ගෙදර ඉන්නේ කවුද? එළියට බහැපියව්. තොපි හොරකම් කරලා හොරකම් මේ යවල ළමයිව එළියට බහැපියව්. හිචි බඩු පත්තු වෙලා වගේ. ඔන්න සුමන පාල මාමා කටහඬ ඇහුණා. මොකද කරන්නේ? අපි දැන් ජනේලෙන් පැනලා යන්නද? ඒ බලුවට කරන්න එපා බම් මයිකල්යා. අපි තුන්දෙනාගෙන් මොකක් හරි කරමු වරින්කෝ. කවුද මේ උදේ පාන්දර කෑ ගහන්නේ? සුරවීර අයියේ ඔව් ගෙදරට එන්නත් කියන්නත් කලින් ඇවිල්ලා. මොකෝ සුමන පාලයා? ඔහේගේ පුතයි යාළුවෝ කිහිප දෙනෙකුයි මගේ අඹ පත්තට අද ඇවිල්ලා අඹ හොරාට කඩාගෙන යන්න හැදුවා. අඹ හොරාගෙන කඩාගෙන යන්න හැදුවා විතරක් නෙවෙයි අඹ මල්ලක් අරගෙනත් දියා. සීදාවටමද කියන්නේ සුමන පාලයා උඹ? මං අද ඔක බක් ගස් බඳිනම හැමුණ. සිරිමානංගිට කතා කරලා අහනවා. සිරිමානංගි දන්නව ඇති. ඕනේ පොඩ්ඩක් එන්න. මේ සුමන පාලා අයියනේ. මට ඒක තහනා ගොරහඬි යන්නකින් කෑ ගන්නවා. මේ සුමන පාලයා කියන්නේ අපේ පුතයි තගේ යාළුවෝ පුතයි ගිහිල්ලා හොරකමක් කරන්න හදුවා කියලා මේ ඔබ හැදුවා නෙමෙයි හොරකමක් කළා. මම අඹ ගෙඩියකින් ගැහුවත් එක්ක. අඩේ සිරාවටම කතා කරලා බලමු පුතාලට. හිටි මයිකල් අටා ඕ අම්මේ මේ ඉන්නේ හොරතුන් කට්ටුව. තොපියද මගෙන් අඹ ගෙඩියකිනුත් කාලා නේද ආවේ? කෝස්සන් ආපු අඹ ටික. මේ සොරි වෙන්න ඕන සුමන පාල මාමේ ආයි නම් අපි ඔය අඹ හොරකම වැඩේ කරන්නේ. ඉස්සන් ආපු අඹ ටිකත් පාරේදී බිම වැටුණා. ඒවත් පාවිච්චි කරන්න බෑ. අපේ මේ කට්ට තමයි කිව්වේ වැඩේ. ගම කන්න එපා යකෝ මාව මාට්ටු කරන්නේ. එහෙනම් ඇත්ත තමයි තුපි හොරකම ගියා දම. බෝරකම් කරන්න ගිය තාත්තේ කම්පියුටරයක් ගන්න සල්ලි එකතු කරගන්න. තොට මම කිව්ව නේද කම්පියුටරයක් අරන් දෙන්නම් කියලා. හරි තුපි හොරකම ගියානේ. තුපි තේරම ශිෂ්‍යත්ව විභාගවල නිකන් අපේ ගෙදර එළියටවත් බහින්න පොත් වැඩ විතරයි. මොනවද ඔය කියවන්නේ? මට ඕව වැඩ නැහැ. මගේ අලාභ ගෙවනවා. සුරවීර රුපියල් 3000ක් දෙනවා. අඹගෙඩි 50ක් නැති වෙලා මගේ. රුපියල් 3000. හරි මන් දෙන්නම්. සුරවීර මට ලැජ්ජ නැද්ද බං? ගාන්නේ. ගාන්න එපා බං. පිස්සුද? තොට මම අපේ ගෙදරට ඇවිල්ලා අපිට කෑ ගහන්න. හරි අපි බලාගමු. තොපි එකෙක්වත් ශිෂ්‍යත්ව විභාගය කරනවා. ශිෂ්‍යත්ව විභාගයට සති දෙකයිනේ. ශිෂ්‍යත්ව විභාගය කරනකම් අපේ ගෙදරින් එළියට බහින්න. කාමරේට ගියා පාඩම් වැඩ විතරයි. හැමලේම
ඉරිමා නැන්ද ඇවිල්ලා බලනවා. කෑම බීම ඔක්කොම අපේ ගෙදරින්. මයිකල් පුතාටයි කට්ට පුතාටයි ගෙදරට මම කෝල් කරනවා. හරි බලමුකෝ තොපිට දෙන දඬුවම මේක තමයි. විශේෂයෙන්ම මම හිච්චිට කම්පියුටර් එකක් අරන් දෙනවා කියලා තිබ්බේ. කම්පියුටර් අරන් දෙන්නේ නැහැ. තියෙන කම්පියුටර් ඒවත් අල්ලන්න බෑ. පාඩම් වැඩ ටික ෆෝන් එකෙන් කරගන්න. අනේ තාත්තේ එහෙම කරන්න එපා. අනේ අම්මේ කියන්නකෝ. නෑ තාත්තා කියන එක හරි. තොපිට ගෙදරින් එළියට බහින්නවත් දෙන්න.